තෙත ජොකා මදිද්දියන පරාට සුවඳට හොඳි ටිකක් දාගෙන කත හැකි යකෝ. ඒ සුවඳ අම්මේ සුවඳ. අනේ දෙවියනේ මාව බේරගන්න. මට පිහිට වෙන්න. බාහුන් සහස්සම හිඳින් බිත සායුධන්තම්. මොකද යකෝ ජයමංගල ගාථා කියන්නේ? ඉතිපිසෝ ගාථාවේ පද ටික අමතක වුණාද? අනේ සෝනයි ගහන්න නම් එපා. උඹ බය වුණාද බං? මම ප්‍රෑන්ක් එකක් කළේ. අද පොයේ දවසනේ මම නිවාඩු. ඩෝ කවුද යකෝ තට්ටුවට ගංජ වෙනුවට මෝරා පාරක් තියලා තියන්නේ? උතුර දකුණ මාරු වෙන්න වැදුනා. අව නැද්ද? උඹ දැන් ඵලයන් මම උතන් අරන් එන්න. මතක් කරලා සීනි වැඩියෙන් දාලා ප්ලේන් ටිකක් හදන් වරේ. අද නිවාඩුනේ. යමුද මලක් පුදන්න? ඒක නම් හොඳ අදහසක්. හිටපන් මම ඇඳුමක් දාගෙන එන්න. ඇයි ඒ ඇඳුම් මාරු කරන්න යන්නේ? යකෝ මෙහෙම පන්සලට යන්න පුළුවන්ද? මොගල්ද ජොයින්ට් එකක් ගහන්න කතා කළේ නාකී මැන්ටලේ. තෝ ඉතින් හරියට කියන්න එපයි බූරුවා. මේ නාකියෝ රුපියල් 2ක් ඉතුරුයි බං දෙකේ කාසි නැහැ ටොපියක් දෙන්න. අයියෝ මට දෙකේ කාසියක්ම දීපන් බල්ලෝ ටොපි කන්න කටේ දත් නැහැ හුත්තෝ. මේ බලපන්. සති ගාණක් ගෙදරට වෙලා පඩේරේර ෆෝන් කොට කොට ඉදියා. දැන් මුකුත් බෑ. මීට වැඩිය හොඳයි මේක රෝල් කරලා පුක් එකේ ගැහුවා නම්.